කාසි ගැන වීඩියෝ එකක් තමයි අද දාන්නේ. මේ කාසි ගොඩක් කට්ටිය කියනවා වටිනවා කියලා ලක්ෂ ගණන්. මගේ ඇල්බම් එකේ වැටිච්ච තමයි මේ ඉස්කෝලේ යන කාලේ එකතු කරපුවා. 1784 ඉඳලා කාසි තියෙනවා මාගාව. ඉතින් මේ කාසි පරාක්‍රම බහුරත්තුමා ඉන්න කාසියකුත් තියෙනවා. මේක ඇවිල්ලා වර්ෂය 1968 මේ කාසිය. මේ තවත් කාසියක් තියෙනවා. මේ පොල් ගහ තියෙන එකත් පොල් ගහක් තියෙනවා. එහාට පැත්තේ රජ කෙනෙක් ඉන්නවා. මේක ලක්ෂ ගණන් වටිනවා කියනවා. මම නම් හරියට දන්නේ නැහැ. 1909 බුද්ධ ජයන්ති කාසි දෙකක් තියෙනවා. තව මේ අපේ රටේ ජනාධිපති කෙනෙක්ගේ කාසි ටිකක් තියෙනවා. ජයාර් මහත්තයාද කොහෙද? මේවා මේ අමුතු විදිහේ ලෝහයක් තියෙන මේ රිදී වලට සමාන ලෝහ තමයි තියෙන්නේ මේවල. ඒකට මම හිතන්නේ මේ ලෝහයේ වටිනාකමට තමයි කාසි හොයන්නේ නැත්තේ. මේ ඇවිල්ලා සමහර කාසි තියෙනවා මේ වලට මේ මැග්නට් එහෙම අවු වෙන්නේ නැහැ. මේ එකක්ක මැග්නට් අවු වෙන්නේ නැහැ. මේ කාසි වලට මැග්නට් අවු වෙනවා. මේ ලෝහයේ වටිනාකමට තමයි මේවා ගන්න වෙන්නේ. මේක ඇවිල්ලා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කාසියක්. 1981 පාර්ලිමේන්තුවේ කාසියක් තියෙනවා. පාර්ණ පාර්ලිමේන්තුවේ මේකද පාර්ලිමේන්තුවේ කාසියක් තියෙනවා. කාසි කීපයක් තියෙනවා, එකක් නෙමෙයි. මේක 1981 තව තියෙනවා මේ රජ කෙනෙක්ගේ 710 ඒවා. මේක 1951 තව මේ රජිනියෝ ඉන්න ඒවා තියෙනවා. මම දන්නේ නැහැ වටිනාකම නම් වටිනාකම